සුබ දවසක් වේවා යාළුවනේ. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා පාරාට HSL YouTube channel එකට. අද අපි බලමු කොහොමද extension power code එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා ඔබට මෙන්න මේ රූපයේ දැක්වෙන භාණ්ඩ ටික අවශ්‍ය වෙනවා. sunbox එකක් ඔබට අවශ්‍ය පමණ කොටස් තියෙන. ඊළඟට 3 core wire එකක් අවශ්‍ය පමණ දිගින් යුතු plug base අවශ්‍ය පමණ හා plug top එකක්. ඇත්තට මෙහෙදෙන් අපිට ගන්න වෙන්නේ කොහොමද ඇම්පියර් 13 ප්ලග් බේස් තමයි. මොකද දැන් තියෙන ඇම්පියර් 13 ප්ලග් බේස් නේ ඔක්කොම ලංකාවේ පාවිච්චි වෙන්නේ. අඩුම ඇම්පියර් එක තියෙන එක. ඒක හන්ද අපට ඇම්පියර් 13 ප්ලග් බේස් අවශ්‍ය වෙනවා. ඔබට අවශ්‍ය පමණ මම දෙකයි අරන් තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් 3ක් 4ක් 5ක් ඒ වගේ අවශ්‍ය පමණක් ගන්න පුළුවන්. ඊළඟට ඒ ප්ලග් බේස් ප්‍රමාණයට ගැලපෙන බොක්ස් එකක් ඔබට තියෙනවා. එක සන් බොක්ස් එකක් බොක්ස් එක විතරක් තියෙන එක. ඊට පස්සේ දෙක තියෙන එක තියෙනවා. 3 4 ඒ වගේ අවශ්‍ය එකක් ගන්න පුළුවන්. ඊට ප්ලග් টොප් එක. ප්ලග් টොප් එක මම අරගෙන තියෙන 5 ඇම්පියර් රවුන්ඩ් පින් තියෙන එක. මොකද මගේ නිවසේ මම සවි කරන්න තියෙන ප්ලග් බේස් එක තියෙන්නේ 5 ඇම්පියර් රවුන්ඩ් පින් එකක් තියෙන එක. ඒක නිසා තමයි මම මේක ගත්තේ. නැත්නම් ඔබට පුළුවන් මේකට ඇම්පියර් 13 කොටු පින් තියෙන එන ස්ක්වෙයාර් පින් තියෙන ප්ලග් টොප් එකක් ගන්න. මේක 3 core wire එක මිලිමීටර් 0.5ක වර්ගඵලයක් තියෙන 3 core wire එකක්. ඒ කියන්නේ අත් එක නිව්ට්‍රල් එක ලයින් එක තුනම තියෙනවා. මේකට පුළුවන් 300ත් 330ත් අතර වගේ වෝල්ටේජ් එකක් ලබා ගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඇම්පියර් 5ක් 6ක් පමණ උපරිම ඇම්පියර් එකක් ගන්න පුළුවන්. ඒ වයර් එක තෝරගැනීමේ ගැන මම විස්තරයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොකද වයර් එක ඔබ පාවිච්චි කරන අදහස් කරන උපකරණ අනුව වයර් එකේ ඝනකම වෙනස් වෙන්න ඕන. අපි දැන් බලමු කොහොමද මෙම sunbox එකට අපගේ මෙම plug top ටික plug base ටික mount කරගන්න කියලා. මුලින්ම අපිට මෙහෙම ඇතුළට දාගන්නගෙන වයර් එක දාගන්න. ඔබට මේ වගේ කුඩා සිදුරක් වයර් එකේ ප්‍රමාණයට අවශ්‍ය කුඩා සිදුරක් අපිට විද ගන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් මේ ආකාරයට එම sunbox එකට ඔබගේ plug base ටික සවි කරගන්න. මෙසේ සවි කර ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුයි. නිවැරදිව ලයින් එක නිව්ට්‍රල් එක හා එර්ත් එක සවි කරන්න ඕන. මෙසේ නිවැරදි ආකාරයට මෙම සම්බන්ධ කිරීම සම්බන්ධ කරනු ගත්තොත් ඔබට විදුලි සැරල වැඩිීමේ අවදානමක් තියෙනවා. ඊට අමතරව මේට සම්බන්ධ කරන විදුලි උපකරණ වලට හානිවීමේ අවදානමක් තියෙනවා. එම නිසා නිවැරදි ආකාරයට මෙම ප්ලග් බේස් ටික මෙම වයර් වලට ලයින් එකට නිව්ට්‍රල් එකට එර්ත් එකට නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්න ඕන. ඒ ස්ටෙප් බයි ස්ටෙප් ඔබට මෙම වීඩියෝයෙන් දැක ගන්න පුළුවන්. ඇත්තරම කඩේ ඔබ බලාවේ දැන් කඩෙන් මෙම එක්ස්ටෙන්ෂන් කෝඩ් ඕන තරම් ගන්න තියෙද්දි ඇයි මේක එකක් අපි ගෙදරදී හදාගන්නේ කියලා. ඔබ දැකලා ඇති කඩේ මිල අඩුවට ගන්න තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් වල ප්ලග් එක ගැහුවට පස්සේ ප්ලග් එක කර වෙනවා. ඊට පස්සේ අමතරව ප්ලග් එක පිච්චිලා තියෙනවත් ඔබ දැක ගන්න පුළුවන්. කඩේ හොඳ මේ වගේ එක්ස්ටෙන්ෂන් කෝඩ් තියෙනවා. ඔය විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් එන ඒවා ටිකක් මිල අධිකයි. රුපියල් 6-7000කට වඩා වගේ අධික මිලක් තමයි ඒවට වැය වෙන්නේ. නමුත් ඔබට මේ නිවසේදී ඊටාම හොඳින් සුරක්ෂිත හා ඔබට අවශ්‍ය පරිදි එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් මේ ආකාරයට සකස් කරගන්න පුළුවන්. එම දැනුවත් කිරීම තමයි අද අපි ඔබට මේම වීඩියෝයෙන් ලබා දෙන්නේ. ඔබට අවශ්‍ය නම් ප්ලග් දෙකක් දාන්න ඕන. එකක් දෙකකින් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලග් තුනක් දාන්න එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් එහෙම හදාගන්න පුළුවන්. 4ක් ඕන නම් ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට අමතරව ඔබට විශාල ධාරාවක් ලබා ගන්න නම් වැඩි ක්ෂමතාවයක් ලබා ගන්න නම් මේට වඩා වැඩි වයර් එකක්, ඒ කියන්නේ ඇම්පියර් 15ක වගේ වයර් එකක් දාලා ඔබට හොඳ එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබට අවශ්‍ය ආකාරයට මේක නිර්මාණය කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එම මම කලින් කිව්වා වගේ අවශ්‍ය වයර් වල මිමි ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔබට පුළුවන් මේ අවශ්‍ය
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන වයර් එකක් තෝරාගෙන මෙම එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් කෝඩ් එක සාදා ගන්න. මේ ආකාරයකට දැන් අපි ප්ලග් බේස් වලට නියමිත ආකාරයෙන් වයර් ටික සම්බන්ධ කරගන්න ඕන. මේ ආකාරයට අපිට ඒක සිද්ධ කරගන්න පුළුවන්. ඔබගේ නිවසේ සවි කරගත්තත් ඊටාම නිවැරදි ආකාරයට මෙම ප්ලග් ටික වයර් කෝඩ් ටික සවි කරගන්න ඕන. මේ පේන ආකාරයට වයර් වල නිරාවරණය වූ කොටස් එළියට තියන්න එපා. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නිවැරදි ආකාරයට ප්ලග් බේස් එකක් මවුන්ට් කරගනිද්දී ප්ලග් බේස් එකක් සවි කරගනිද්දී ඒ වගේම ප්ලග් දෙකම මේ ආකාරයට අපි එකිනෙකට ජොයින්ට් කරගන්න ඕන. සීරියල් ආකාරයට තමයි සමාන්තරගත ආකාරයට තමයි අපි මේක සම්බන්ධ කරගන්නේ. ඊට පස්සු මෙම වයර් එක එළියට ඇදෙනකොට අපි කුමක් හෝ උපක්‍රමයකින් වයර් එක හිර කරගන්න ඕන. මේකෙදි මම පාවිච්චි කරන්නේ වයර් ටැග් එකක්. ඒක දාලා සම්බන්ධ කරලා මෙම වයර් එක එළියට ඇදෙනකොට අපි සවි කරගන්නවා. ඊට පස්සේ මේ ආකාරයට වයර් එක එතනින් එහාට එළියට එන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් ඔබ කරගන්න ඕන. නැත්නම් අර පැත්තෙන් වයර් එක අදිද්දි ප්ලග් টොප් එකෙන්ම ගැලවිලා සමහර විට වයර් එක එළියට එන්න පුළුවන්. ඒ නිසා එක්ක අඩු ගන්න එතෙන්ට කුඩා ගැටයක් යොදා ගන්න ඕන. එහෙම නැත්නම් අර වගේ වයර් ටයිට් දෙකකින් සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ මේ ආකාරයට ඔබට පුළුවන් එම ප්ලග් බේස් එක බොක්ස් එකට සම්බන්ධ කරගන්න. මේ ආකාරයට ඔබගේ ප්ලග් දෙකම මෙම සන් බොක්ස් එකට සවි කරගන්න ඕන. ඒ අතරතුර මම ඔබට කියන්නම් ඔබගේ ප්ලග් වලට සවි කරනවා අර කැට කියලා මල්ටි අඩැප්ටර් වගේ එකක් කැටයක් කියලා කියන්නේ ඔබ අන්නේ කැට භාවිතය. ඇත්තරම ඒකත් එතරම් සුදුසු නෑ. එතරම් නේ කොහොමද සුදුසු නෑ. සාමාන්‍යයෙන් වැඩි ධාරාවල් ලබා ගන්න උපකරණ වලට ඔබ දකින්න ඇති ඒක ගැහුවට පස්සේ ගොඩක් වෙලාවට ලූස් කනෙක්ෂන් නැති වෙනවා. ඊට පස්සෙ ඔබට පේනවා ඇති ඒක ඇතුලෙන් ස්පාර්ක් වීමක් ගිනිදළු පිටවීමකුත් දැක ගන්න පුළුවන් එම විදුලි උපකරණ සවි කරද්දී. ඇත්තටම මේක කිසිම ආකාරයක තාම හොඳ තත්ත්වයක් නෙවෙයි ඔබගේ විදුලි උපකරණ වලට. ඇත්තට විදුලි උපකරණ පිලිස්සී යන්න පුළුවන්. ඔබ ගොඩක් දුරට මේට සම්බන්ධ කරන්නේ ඔබගේ ෆෝන් චාර්ජර් එක නම් ෆෝන් චාර්ජර් එක පිච්චෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. කොහොමත් එම කැට එම මල්ටි අඩැප්ටර් කොහේසේවත් සුදුසු නෑ ඉහළ ධාරාවක් ලබා ගන්න උපකරණ සම්බන්ධ කිරීමට. මොකද ඒ හරහා ලබා ගන්න පුළුවන් ධාරාව ඔබ ගැලෙව්වා නම් එම මල්ටි කැටයක් මල්ටි ප්ලග් එකක් ගලවලා චෙක් කරා නම් ඔබට පේනවා ඉතින් තාම තුනී. ගොඩාම බාල වර්ගයේ තාම්ප තහඩුවක් තමයි දකින්න ලැබෙන්නේ. එම නිසා කිසිම ආකාරයක ඔබ එම මල්ටි කැටයක් මල්ටි ඇඩැප්ටර් එකක් මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන්න එපා. ඔබගේ භාවිතය සඳහා අවශ්‍ය නම් ඒ සඳහා තියෙනවා ටිකක් මිලෙන් වැඩි සාමාන්‍ය මෙන්න මේ වගේ හොඳ ඝනකම් තියෙන තහඩු තියෙන එම මල්ටි ප්ලග් ටිකක් එක මිල වැඩි. අනිවාර්යෙන් ඔබ එහෙමනම් ඒ වගේ එකක් අරන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අඩු මිලට තියෙන එම මල්ටි ප්ලග් නම් කොහොමදත් ඔබගේ භාවිතය සඳහා ලබා ගන්න එපා. දැන් අපි බලමු ප්ලග් টොප් එකට කොහොමද වයර් එක සම්බන්ධ කරගන්නේ කියලා. මම කලිනුත් කිව්වා ඔබට මම මෙහි අරන් තියෙන රවුන්ඩ් පින් ඇම්පියර් 5 ප්ලග් টොප් එක. ඔබට අවශ්‍ය නැත ඇම්පියර් 13 ස්ක්වෙයාර් පින් තියෙන එකක්. ඒ කියන්නේ කොටු පින් තියෙන ප්ලග් টොප් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙයටත් අර ප්ලග් බේස් එකට අපි ලබා දෙනවා වගේම නිවැරදිව වයර් එක ඒ කියන්නේ නියුට්‍රල් පේස් එක නිවැරදිව ලබා දිය යුතුයි. නැත්තම් මෙතනින් මාරුණත් වෙන්නේ ඇත්තටම ප්ලග් එකෙත් වෙනස් විදියට වෙනස් වෙලා තමයි නියුට්‍රල් පේස් ලැබෙන්නේ. ඒ නිසා නිවැරදි ආකාරයට මෙතනින් ඔබ නිවැරදි ආකාරයටම ඒක ලබා දීමට සැලකිලිමත් විය යුතුයි. මේ ප්ලග් টොප් එක ලබා ගැනීමේදීත් ඔබට පුළුවන් මේක තියෙනවා සමහර ප්ලග් টොප් තියෙනවා ෆියුස් එකක් සහිත එකක්. ඔබට පුළුවන් වැඩි ආරක්ෂාවට පියුසබල් එකක්. ඒ කියන්නේ පියුස් එක සහිත ප්ලග් টොප් එකක් ලබා ගන්න. එහෙම වුණොත් තව වඩා සුදුසු වෙනවා. අතර මේ අවස්ථාවේ මට
ෆියුස් එකක් සහිත ප්ලග් එකක් හොයාගන්න අවස්ථාවක් ලැබුණ නැති නිසා තමයි මම මේ රවුම් පින් පොඩි එකක් පාවිච්චි කරන්නේ. ගොඩාක් දුරට පින් එක ෆියුස් එක සහිත වෙන්නේ ස්ක්වෙයාර් පින් ප්ලග් ටොප් එක තමයි. ඒ නිසා එම ස්ක්වෙයාර් පින් ප්ලග් ටොප් එකක් ගන්නවා නම් ඔබට පුළුවන් ෆියුස් එක සහිත ප්ලග් ටොප් එකක් අරගෙන මේකට සම්බන්ධ කරගන්න. ඉතින් යාළුවනේ ඔබට පුළුවන් මේ ආකාරයට ඔබට සුදුසු ඔබට ගැලපෙන හා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ ප්ලග් එකක් එහෙම නැත්නම් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් නිර්මාණය කරගන්න ඔබට අවශ්‍ය දිගින් යුතු දිගක් නම් ලබා ගන්න එපා. ඒක අනුමත කරන්න බෑ. මොකද එහෙම වුණොත් වෝල්ටේජ් ඩ්‍රොප් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අවශ්‍ය ධාරාව ඔබගේ පාවිච්චි කරන උපකරණය ඔබගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ඝනකමකින් යුත් වයර් පාවිච්චි කරන්න. ඊට අමතරව එම අවශ්‍ය උපකරණ පාවිච්චි කරන්න ඔබට ඇම්පියර් 15 හෝ ඊට වැඩි ධාරාවක් ගන්නවා නම් ඊට වඩා වැඩි ධාරාවක් ගත හැකි ප්ලග් ටොප් හා ප්ලග් බේස් පාවිච්චි කරන්න. ඉතින් මං හිතන්නේ ඔබට වඩාත් පැහැදිලි ඇති කොහොමද දැන් මෙම එක්ස්ටෙන්ෂන් කෝඩ් එක සාදාගන්නේ කියලා. ඉතින් ඔබට මේක වැදගත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. ඉදිරියේදීත් අපි මෙවන් වූ වැදගත් ඔබට ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙන එදිනදා ජීවිතයේදී අත්‍යවශ්‍ය වෙන වැදගත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.